මම දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය ලිලන්ති සුබසිංහ. අද අපි බලමු ICU එකකට රෝගියෙකු ඇතුළත් කර ගැනීමට පස්සේ මොකක්ද ඇතුළතදී වෙන්නේ කියලා. ICU එකකට ලෙඩෙක් ඇතුළත් කරගද්දී අපි බලනවා එයාගේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය. ඇතුළත් කර ගැනීමේදී විශේෂිත වූ වෛද්‍යවරයෙක් රෝගියාගේ හිසේ සිට පාදාන්තය දක්වා හැම දෙයක්ම ගැන ඉතාම සැලකිලිමත්ව පරීක්ෂා කරනවා. ඊට පස්සේ රෝගියාගේ රෝගයට අවශ්‍ය වූ ප්‍රතිකර්ම ඉතා ඉක්මනින් ලබා දීමට ICU එකේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. මෙම ප්‍රතිකාර වලට ඇතුළත් වෙනවා නවීන උපකරණ, ඉතා ඉක්මනින් වැඩ කරන ඖෂධ, විශේෂිත වූ ඖෂධ, ඒ වගේම විශේෂිත උපකරණ මේ හැම දෙයක්ම මේ කාර්යයට ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ICU එකකට ඇඩ්මිට් වුණාම ඒ ලෙඩාට එක හෙදියක් ගානේ අපි වෙන් කරනවා. ඒ කියන්නේ එක ලෙඩෙකුට එක හෙදියක් ඉන්නවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොයිතරම් හොඳ සේවා සැපයුමක් ICU එකක් ඇතුළත වෙනවද කියලා. ඒ වගේම ICU එකකට පත්වීම ලබාගෙන ඉන්නේ ඒ සම්බන්ධව විශේෂිත පුහුණුවක් ලද විශේෂඥ වෛද්‍යවරු සහ සාමාන්‍ය වෛද්‍යවරු. ඔවුන් ICU එකට ඇඩ්මිට් වෙන ලෙඩාගේ සියලුම අවශ්‍යතා සඳහා ප්‍රතිකාර ලබා දීමට අපකප වී සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු වගේම ICU සම්බන්ධයෙන් විශේෂිත පුහුණු ලද හෙදියොත් ගොඩාක් වැඩ කරනවා. ඒ හැමෝම Tamanගේ සුදුසුකම් සපුරාගෙන තමයි ICU එකේ වැඩ කරන්න ඉන්නේ. රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව වෛද්‍යවරු තීරණය කරනවා කොයි විදිහේ උපකාරයක්ද මේ ලෙඩාට ICU එකෙන් අවශ්‍ය වෙන්නේ කියලා. ලෙඩාගේ රෝගයේ බරපතලකම අනුව ලෙඩාට අවශ්‍ය සපෝට් එක එහෙම නැත්නම් අවශ්‍ය මැෂින්ස්, අවශ්‍ය උපකරණ, අවශ්‍ය ඖෂධ ඉතා විවිධ විදිහට වෙනස් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. මගේ ලෙඩාව වෙන්ටිලේටර් එකට දැම්ම, මගේ ලෙඩාව මොනිටර් එකට හයි කරා. ඒ ප්‍රතිකාර අවශ්‍ය නිසා තමයි රෝගියා ICU එකට එන්නේ. මේ විශේෂිත ප්‍රතිකාර අතරේ ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි මගේ ලෙඩා දිගටම නිදි කරලා ICU එකේ තියෙන්නේ කියලා. ඒක අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක්. විශේෂයෙන්ම ඊටාම බරපතල රෝගී තත්වයෙන් ICU එකට ඇතුළත් වෙන ලෙඩු විශේෂයෙන්ම හෘදයාබාධ, මොළයේ ආඝාත තත්ත්ව, එහෙම නැත්නම් හදිසි අනතුරු මෙම රෝගීන් ඔවුන්ගේ අවයව ස්ථායී මට්ටමකට පත් වෙනකම් අපිට සිද්ධ වෙනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩු මට්ටමක තියලා තියන්න. ඒකෙන් අපිට ගොඩක් ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ලෙඩෙක්ව බලෙන් අපිට මැෂින් එකකට හයි කරලා තියන්න බෑ. ලෙඩාගේ ඒ අවශ්‍ය අවයවයේ කාර්යය ආපහු හොඳ මට්ටමකට එනකම් අපිට සිද්ධ වෙනවා ලෙඩාව කලබලයක් නැතිව නිදි මට්ටමේ තියන්න. බය වීමට දෙයක් නැහැ. අකර්මණ්‍ය වෙලා තියෙන අවයව හොඳ තත්වයකට පත් වෙනකොට අපි ටික ටික මේ බෙහෙත් අඩු කරලා ලෙඩාව නැගිටවන්න බලනවා. හැමදාම ලෙඩාව නිදි කරවලා තියන්න ICU එකක අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ලෙඩුන්ට විතරයි එහෙම කරන්නේ. ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ අපි පුරුද්දක් විදිහට හැමදාම ලෙඩාගේ පවුලේ අයට ලෙඩාගේ තත්වය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසා බය වෙන්න එපා. ICU එකේ දොස්තර කෙනෙකුගෙන් හෝ හෙදියකගෙන් ලෙඩාගේ තත්වය ගැන අහන්න. පුරුද්දක් විදිහට අපි හැමදාම ලෙඩුන් බලන්න එන වෙලාවට පවුලේ අයට කතා කරනවා. මොකද අපිට අවශ්‍යයි ලෙඩාගේ ගැන තීරණ ගද්දී ලෙඩාගේ ළඟම පවුලේ ඥාතීන්ටත් මේ පිළිබඳව දැනුවත් කරලා තියන්න. ICU එකකට ඇතුල් වෙන්නේ ඉතාමත් මහලු අය, එතකොට අවයව බද්ධ කරපු රෝගීන්, ඒ වගේ විවිධ රෝගීන් ICU එක ඇතුළට එනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන රෝගීනුත් ICU එකක් ඇතුළේ ඉන්න පුළුවන්. ICU එකට ලෙඩෙක් ඇතුළත් කළාට පස්සේ ගෙදර අය හැමෝම උත්සුක වෙනවා ලෙඩාව බලන්න. නමුත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. එක වෙලාවකට අපි ඇතුළට එන්න දෙන්නේ එක ලෙඩෙකුගේ එක් ඥාතියෙකුට විතරයි. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට ලෙඩාව විවේකයෙන් තියන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට ගොඩක් ලෙඩු ඕගොල්ලෝ බය වෙනවා වගේ නිදි කරවලා තමයි අපි තියන්නේ. එතකොට ඒ අවශ්‍ය විවේකයේ ලෙඩාට දීමට අවශ්‍යයි. දෙවෙනි එක තමයි අපි පිට ඇවිදලා කරලා හැමතැනම ගිහිල්ලා අපි ඇතුළට එනකොට Tamanගේ ලෙඩාට විතරක් නෙවෙයි අනිත් ලෙඩාට උනත් විස බීජයක් අරගෙන එන්න හැකියාව වැඩි. ඒක අවම කරගන්න තමයි අපි බලන්න ණය සීමා කරලා තියෙන්නේ. හැබැයි මම කලින් කිව්වා වගේ ඕනම ගැටලුවක් කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ICU එකේ දොරෙන් එළියේදී. ඒකට අපි වෙලාවක් වෙන් කරලා දෙනවා. ICU එකට ඇඩ්මිට් කරපු ලෙඩෙකුට ඥාතීන් විදිහට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපේ ලෙඩාට කන්න දෙනවද? එයා බඩගින්නේද? එයාට රිදෙනවද? මේ වගේ ගැටලු ගොඩක් ඔයාලට එන්න පුළුවන්. ආහාර ගැනීම ගත්තොත් බරපතල රෝගී තත්ත්වයේ ඉන්න ලෙඩෙකුට අපි සම්පූර්ණ ආහාර වේලක් ලබා දෙන්නේ නැහැ මුල දවස් කිහිපෙදී.
එතකොට බය වෙන්න දෙයක් නැහැ. අපි ගොඩක් වෙලාවට ලෙඩාගේ නහයෙන් ඇතුළත් කරපු කුඩා බටයකින් දියරමය ආහාර හෝ ලෙඩාගේ රුධිර පද්ධතියට කෙලින්ම දෙන විදිහට පෝෂණ ද්‍රව්‍ය ලෙඩාට ලබා දෙනවා. ඒක නිසා මගේ ලෙඩාට කටින් කන්න බෑ කියන කාරණයට දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔක්කොම අපිට ලෙඩාගේ ලේ පරීක්ෂණ වලින් මොනිටර් එකකින් ලෙඩාගේ heart rate එකකින් මේ හැම දෙයකින්ම අපිට දැනගන්න පුළුවන් මේ දෙන ප්‍රමාණය ඇතිද කියලා. ඊගාවට ලෙඩාට රිදෙනවද? ලෙඩාට අපි කියන දේ ඇහෙනවද? ඒව ගෙදර අයට ප්‍රශ්න වෙන්න පුළුවන්. සම්පූර්ණ මට්ටමින්ම නිදි කරලා ICU එකේ ඉන්න ලෙඩෙකුට ඔයාලා කියන දේ ඇහෙන්නේ නැහැ. නමුත් අපි ටික ටික ඒව ඇහැරෙනකොට ඔයාලට එයාට කතා කරන්න පුළුවන්. එයාත් එක්ක සංවේදනය පටන් ගන්න පුළුවන්. රිදෙනවද කියන ප්‍රශ්නේ. අපි ඒක ලෙඩාගේ වේදනාව අඩු කිරීම ICU ප්‍රතිකාරවල එක් ප්‍රධාන අංගයක්. ඒකට අවශ්‍ය බෙහෙත්, උපකරණ ඒ සියල්ලම ICU එකක් ඇතුලේ තියෙනවා. එතකොට අපි ලෙඩා සිහි නැතුව හිටියත් එයාට රිදෙනවද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. අපි ඒ මාර්ගවලින් ඒවට අවශ්‍ය ප්‍රතිකාර දිගටම ලබා දෙනවා.